මිස්ටර් උද්දික අපි පරක් වුණාද මන්ද ටිකක් මං හිතුවා මීට කලින් වෙයි කියලා. එන්න හිටියේ මූ ලත වෙනවා. මොනවද කියන්නේ? නෑ මේ අපේ කොල්ල පරක් වුණා. පුතාට දැන් එක්සෑම් එකම එනව නේද? පාඩම් එහෙම කරන වෙදිද? පාඩම් මූ කරන පාඩම් පාඩමක් නෑ. මූ කරන්නේ දවසම කාමරයේ රින්ගගෙන රැප් අහලා ඉන්න හරකෙක් ඔය. නිකන් දවස් වලට යාළුවොත් එක්ක ක්‍රිකට් ගහලා රෝන්දි ගහලා ඉන්නවා. දැන් නේ උඹට. ඒකට අපේ කොල්ලා ගේමයි. දවසම කරන්නේ පාඩම් කරන එක. කෙල්ලෝ යාළුවෝ නම් ටිකක් ආශ්‍රය කරනවා. කොල්ලෝ යාළුවෝ නම් ආශ්‍රයක් නෑ වැඩි. ඉන්නේ අර කසුන් කොල්ලා තමයි. ඔය දැනුත් කසුන් කොල්ලා ගෙදර ගිහලා එන ගමන් කියලා මට කෝල් එකක් දුන්නා. අංකල් ටොයිලට් එක කොහෙද තියෙන්නේ? ඔබට හැරෙන්න. අංකල් පින්තිරියට තව අක්ක කෙනෙක් කර නංග කෙනෙක් කර ඉන්නවද? නෑ පින්චරේ නෑ දෙකම පුතා. මේ උද්දෙකට ඉන්නේ ඉතින් එක කොල්ලයිනේ. ඈ? එතකොට මේ කාමරේ බෝනික්කොත් ඉන්නවා. ඒක නෙය අපේ කොල්ලගේ කාමරේනේ. අපේ කොල්ලා එහෙම නෑ. උණු හර්ප තියෙන සින්දු මුකුත් ආන්නේ හරිම පිළිවෙලයි. අර කොරියාවේ ඉන්නේ කවුද? කොල්ලෝ කට්ටිය. අන්න ඒගොල්ලෝගේ සින්දු අහන්නේ දවසම. දැන් නම් කසුන් පුතාලා ගෙදර ඉඳන් එන්න. මේ එන්නේ කියනකොටම තාත්ති මං ආවා. පුතා මගේ වටවලයා දැන් පුතා ඕ ඉවරලා රට යවනවා කියලා කිව්ව නේද? දැන් ගියාට පස්සේ උයන්නේ එහෙම දන්නවද? මූ ඕව දන්නේ නෑ මූ දන්නේ දෙනේව කණ්ඩ විතර. අපේ ගෙදර උයන්නේ අපේ පුතා. උස්සියේ වැඩ හොඳට පුළුවන්. ඔයි දැන් යන්නත් ඇත්තේ අපිට තේ එකක් හදන් ඉන්න. වටවලයා අපේ වටවලයා අපේ ගෙරේ තේ ගෙනල්ලා තියෙන ළමයි. අනේ කන්නයිලා ඉතනෝ. මේ උද්දිගුතෝ අවංගවට නෑ එන්න එපා. තාත්තා මට බයික් එකක් ඕනේ. මටත් ඕන එක. තොටත් ඕනේ. දෙන්නට දෙකක් ඕනේ. කමල මු අප්පරකට ඉන්න මාව කන්න. මට ටීවී එකක් ඕනේ රැට යන නාටි ටික බලන්න. බොටත් ඕනේ. බෝයලා තියෙන්නේ මාව කන්න. මොනවද කියන්නේ? රැට බත් තියන්නද? එපාද? නෑ කමල. මේ තේක කදාගෙන එන්නකෝ එමෙට. දැන් තොට මොකටද බයික් එක? තොට බයික් එකක් තියෙනවා. ඇයි තොට එකෙන් යන්න බැයිද? හෙලෝ බබා. මේ ඕයි අමුසායව හුටුහුටේ මා බලන්න යනවා මා බලන්න යන්න එපා. අමුසට වඩා හොඳ ඉලෙක්ට්‍රික් බයික් එකක් තියෙනවා අරුණ අයියට. බලනවා කමුස එද්දි මුළු ගමම දන්නවනේ ඕයි. මොන විල ලැජ්ජ නැති වැඩක්ද මේක? ඒකේ යන්න බෑ. යාළුවෝ විහිළු කරනවා කුණු ලොරිය එනවා කියලා. දැත්තම දන්න ඔය එකේදී. තොට මොකටද බයික් එක? තෝ බොඩි එක. හෙලෝ බබා දැන් නම් පයින් ගාටලා එපා වෙලා තියෙන්නේ යන්නේ. ඊපස් යන්නවත් අලුත් ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්නකො. පයින් යන්න බැරිද? මදාම මොකෙද්ද වගේ පයින් එන්න එපානේ. හැමදාම යන්න බෑ පයින් කැම්පස් එකට. පේන්නේ නැද්ද? එන්න කැවුතු වෙනවා. හලෝ බුද්ධරාජ මහත්තයා. මේ බයික් එකක් එහෙම ගන්න තැනක් දන්නේ නෑ නේද? ඔව් මේ බයික් එක ගන්න මේ පොඩි ලඩෝ කියලා. හලෝ. හැලෝ අංකල් කියන්න. ඈ හලෝ පසන් මහත්තයා මේ අලුතෙන් ආව ඉලෙක්ට්‍රික් බයික් එකක් වගේ ගන්න තැනක් දන්නවද? BMX එකට යවන්න? දැන් මොකද ඔය කරන්නේ අපි? ඔය ඉන්න මොකෙක්ගෙන් හරි හොරන් වලමු ඉතින්. මං අහන්න දෝ අහනවද? ඇයි ගහන්නේ? වැඩි කතා කරගන්න. අයියේ බයික් එකම තියනවද දන්නේ නෑනේ. බයික් තමයි මම හැමතැනම තියෙන්නේ. ඕන තීරුත් දෙන්න. ඈ මේ පොඩි වැඩ වගේකට බයික් දෙයක් ඕන වෙලා තියෙනවා. මල්ලි මොන වගේ වැඩවලටද බයික් එකක් එන්නේ? මල්ලි මොන වගේ වැඩවලටද බයික් එක පාවිච්චි කරන්නේ ඉතින්?
ඔයාගේ වැඩවලට අනුව මම ඔයාලට බයික් එකක් සජෙස්ට් කරලා දෙන්නම්. මෙහිමයි අයියේ. ඔය කලින් එක නම් පොඩ්ඩක් සද්ද වැඩි. නැද්ද නිකන් හිමීට කරගන්න භාණ්ඩය. එහෙනම් මල්ලි ඔයාලට හරියනම් බයික් එක තමයි මේ ආඩිය ඊපොක් එක. ඉතින් මේක ගැන කිව්වොත් මේක එක චාර්ජ් කළා කිලෝමීටර් 100ක් යන්න පුළුවන් කිසිම සද්දයක් නැහැ. මෙන්න මේ තියෙන ඩිසයින් එකත් එක්ක ඔයාලට අලුත්ම ප්‍රීමියම් ලුක් එකක් ගන්න පුළුවන්. ඔයා කිව්වා වගේ මල්ලි චීස් කෑල්ල වගේ මේක වැඩ කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන ඕන බඩුවක් දාගෙන යන්න පුළුවන් ඉඩකුත් තියෙනවා. මල්ලි ඔයාගේ වැඩේට නම් හරියන බයික් එක තමයි මේ තියෙන්නේ. ඕක හරියයි මට. මේ අයියේ මෙයාටත් මොකුත් නැද්ද සෙට් කරගන්න? අම්මලි මං ඔයාලට හොයලා දෙන්න හොඳ බයික් එකක්. මෙන්න මෙහෙන්ද. ඔයාට නම් මල්ලි හරියන්නේ මෙන්න මේ වගේ චූටි එකක් තමයි. චූටි එකක් කියන්නේ මල්ලි ඔයාලා වගේ කැම්පස් යන පොඩි ස්මාර්ට් ෆෝන් වලට ගැලපෙන සුපර් බයික් එකක් තමයි ආඩියා කූජෝ එක. මේකේ එක චාර්ජ් එකකින් කිලෝමීටර් 60කට වඩා යන්න පුළුවන්. NFC chip එකක් තියෙනවා ස්මාර්ට් විදියට. මල්ලි ඔයාට හරියන්නේ මේක? මේකනේ ඒක නෙමෙයි මේ වැරදිලාවත් නිකන් මේ ටීවී එකක් වගේ ගන්න නැද්ද? මල්ලි මේ තියෙන අපේ වැඩිම පළවෙනි ආඩියා T5 එක. මේක ගත්තොත් නම් ඔයාලට ටීවී එකක් හම්බ වෙනවා නොවැම්බර් මාසේ. මතු බස්සලා තියන්නේ ආයිත් එල කිරි වෙන්න. ගෙනාවද? ඔව් ඒවා හරි දන්නවනේ අපි වැඩක් කරොත් තුනක් කාටද? නෑ අයින් එක ගත්තා ටීවී එකක් ෆ්‍රී දෙනවා කියලා තිබ්බා. හොඳ වාසිය. අරගෙන ආවා. මුගේ කමලට. හෙලෝ අංකල්. දවල් කතා කරන්න බැරි දෙයක්ද? ඒකයි මම රැගත්තේ. මේ මොන මේ ඉන්නේ සිතුලාට තියෙන පට්ට ක්‍රිකට් පිස්සුව. එයා ආගමක් විදියට අදහන්නේ ක්‍රිකට් තමයි. ඉඳලා හිටලා කියනවා 96 වර්ල්ඩ් කප් එක ග්‍රවුන්ඩ් එකේ ඉඳන් බලපු කතාවක්. කියන කතාවක කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. ඒ වුණාට හොඳ හැකියාවක් නම් තියෙනවා. ඉතින් අපි සිතුලාගේ සමීපෙතේ ගෙම්ම අහලා බලමු සිතුලා ගැන. ඔයා මමනේ. මේක ගන්න. ඕකරගෙන මින් කරන්න.